භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මහා සඟරුවන පිරිවරා කපිලවස්තු නුවරට වඩින තෙක් පියරජතුමන් මග බලාගෙන සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ මාගේ ආරාධනාව පිළිගන්නාසේක්වා. පින්වත් කාළුදායි තථාගතයන් වහන්සේ ඒ ආරාධනාව පිළිගන්නවා. ඔබ මේ බව භික්ෂු සංඝයාට දැනුම් දෙන්න. හෙට මැදින් පොහොය භික්ෂු සංඝයා සමග පිටත් වෙමු. වඩින අප මහා භාග්‍යවතුන් වහන්සේ දැක ගැනීමට තරම් අපරිමිත කුසල් සම්භාරයකට හිමිකම් කිව් එකල ඒ ජන සමූහයා උන්වහන්සේගේ දසුනින් සිතෙහි හටගත් අපමණ ප්‍රීති ප්‍රමෝදයෙන් ඔල්වර සම්දෙමින් ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේට ආසිරි පතන්නට වූහ. චක්කවාරංකිත රත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඊසහි තුයිහ පිතා නරසිංහෝ. මාන්නයෙන් ඔළුව උදුම්මවාගත් වයසින් මුහුකුරා ගිය වැඩිහිටි ශාක්‍යයන් කපිලවස්තුවට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේට ගෞරව කිරීමෙන් වැළකී සිටියා. වැඩ සිටි ආසනයෙන් නහසට පැන නැගුණු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් එක විට දියදහරාත් ගිනිදහරාත් නිකුත්වන්නට පටන් ගත්තා. නමුත් එයින් කිසිදු සත්වයෙකුට හානියක් සිදුවුණේ නැහැ. ඔබ වහන්සේ ඉපදුණු දවසේ අසිත ඍෂිතුමා ඔබ වහන්සේගේ අනාගතය දැකලා දනනමා වැන්දා. මමත් ඒ වෙලාවේ දනනමා වැන්දා. ඒ තමයි මගේ පළමු වන්දනාව. එදා වප්මගුල් උත්සවයේදී දඹරුක් සෙවණේ ඔබ වහන්සේ කළ ප්‍රාතිහාර්ය දැකලා ඔබ වහන්සේට දෙවනුවත් මම දනනමා වැන්දා. අද අපගේ මාන්නය නැති කරන්නට යමක මහා ප්‍රාතිහාර්ය පෑවා. මම අදත් දනනමා වන්දනා කරනවා. මේ මාගේ තෙවෙනි වන්දනාවයි. දනට වැඩි බුදුරජාණන් වහන්සේගේ ඇවතුම් පැවතුමින් හා පිළිවෙතින් රාජභෝජන පිළියෙල කළ රාජප්‍රසාදවාසීන් වික්ෂිප්තයට පත් වූහ. කුස පිනවීම පිණිස නොව දිවි රඳවාගත හැකි පමණ යන්තමින් ආහාර වැළඳූ අප භාග්‍යවතුන් වහන්සේ ආහාර කිස නිමැවූසේක. බුදුරජාණන් වහන්සේ යශෝධරාවගේ කුටියට ඇතුළු වී අසුන් ගන්නටත් පෙරම උන්වහන්සේ වෙත දිව ආ යශෝධරාව කලික තම ස්වාමී වූ සිද්ධාර්ථගේ පරිවර්තනය ශාන්ත සෞම්‍ය ප්‍රභාව දැක හටගත් ප්‍රීතියෙන්ද කිසිදා නැවත උන්වහන්සේ පෙරසේ සමීපයෙහි නොවසන බව දැන හටගත් වියෝ ශෝකයෙන්ද වෙලී අපමණ හැඟුම් සමුදායකින් විපිලිසරව භාග්‍යවතුන් වහන්සේගේ දෙපා අභියස දනින් වැටුනාය. සම කරුණා ගුණ මහිමෙන් අප භාග්‍යවතුන් වහන්සේ යශෝධරාවගේ ශෝකයට ඉඩදී සියල්ල ඉවසා වදාරණසේක. ලෞකික රාජ්‍යයන්ට වඩා උතුම් වූ ලෝකෝත්තර දායාදේ පිරිනමමින් නන්ද කුමරු සහ රාහුල කුමරු සසුනට ඇතුළත් කර ගැනීමටද සිදු වූයේ මෙම ගමනෙහි ප්‍රතිඵලයක් වශයෙන් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.